අයිබෝන් දරුණේ ඉතින් අපි අදත් SFT පන්තියට අයිබෝන් කියලා පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකේදී අපි 2025 SFT පේපර් එකේ භෞතික විද්‍යාව කොටසට අදාළ ගණිත ගැටලු 39 සහ 40 කියන ගණන් දෙක අපි සාකච්ඡා කරමු ලැබුවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 40 සිට 50 දක්වා ඇති සියලුම ගණිත කොටස්. එතකොට අපිට 41 වෙනි ගැටලුව මේ විදිහට තියෙනවා දරුවනේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1ක් වන ලී කුට්ටියක් තිරස් මේසයක් මත තබා ලී කුට්ටිය හා මේසය අතර ඝර්ෂණ සංගුණකය 0.4ක් වේ. කුට්ටිය මත නිව්ටන් 2.5ක තිරස් බලයක් යොදන විට ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද? මෙන්න මේකයි අපෙන් ගැටලුව විදිහට අහන්නේ. ඉතින් දරුවනේ ඉතාම පහසු ගැටලුවක්. ඔයාලා ගාව පේපර් එක නැත්තම් දැන් පේපර් එක මේ පැත්තෙන් වටනවා. ඒක ඔයාලා ගැටලුව ලියා ගන්න. එතකොට මේක අපි භෞතික විද්‍යාවේ බලය කොටසට අදාළ ගැටලුවක් දරුවනේ. ඉතින් ගොඩක් දරුවෝ තාම හරියට දන්නේ නැහැ මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඒ වගේ කොටස් සමහර දරුවන්ට තාම ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ දරුවන්ට අපිත් එක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි. යම් දරුවෙක් මේ ගාන නිකම්ම හදලා දානවා කියමු. හැබැයි මේ වගේ ගැටලුවක් ඊළඟ අවුරුද්දේ නැවත බලාපොරොත්තු වෙන්න බෑ අපිට. ඉතින් වෙනස් ආකාරයේ විවිධ ගණිත ගැටලු අපිට SFT විෂයේ මුණ ගැහෙනවා දවසින් දවස. ඉතින් මේ හැම දෙයක්ම අපිත් එක්ක එකතු වෙලා ඔයාලට කරගන්න පුළුවන්. අපේ group එකත් එක්ක join වෙන්න අපේ තියෙන link එකෙන්. හරි. අපි යන් ගැටලුවට. කිලෝග්‍රෑම් 1ක් වන ලී කුට්ටියක් තිරස් මේසයක තියෙනවා කියනවා. ඊට පස්සේ කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.4යි. හරි. අපි ඉස්සෙල්ලාම රූපයක් හදාගන්න උදාහරණේ. අපි හිතනවා කිලෝග්‍රෑම් 1යි. මේ විදිහට තියෙනවා. එතකොට මේ මේසයක් මත තියෙනවා කියවම දරුවනේ මේක අපි කොයි වෙලාවකවත් අඳින්නේ මේ මේසේ මේ මේසේ මේ පෘෂ්ඨ දෙක ස්පර්ශ වෙලා අඳින්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක උඩ මේක තියෙන විදිහට තමයි ඔය බලේ පාඩම් පටන් ගද්දිම මම විස්තර කරන ඇයි එහෙම තියෙන්නේ මොකද එහෙම අපි අඳින්නේ කියන කාරණාව. එතකොට ඔය විදිහට තමයි අපි නිවැරදි ආකාරයට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මියු කියන එක කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය. මියු කියන එක කියනවා අපිට කියනවා දරුවනේ 0.4යි. 0.4යි. ඒ වගේම අපිට කියනවා නිව්ටන් 2.5ක තිරස් බලයක් යොදනවා කියනවා. 2.5 නිව්ටන් තිරස් බලයක් යොදනවා කියන දරුවනේ මෙන්න මේ වස්තුවට. එහෙමනම් ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොහොමද? දරුවනේ මෙන්න මේ දෙක අතරින් ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලයක්. ඒක අපි සිම්පල් F කියලා ගන්නකො දරුවනේ. මෙන්න මේ F කියන බලය අගේ කියලායි අපෙන් අහන්නේ. ඉතින් අපි දන්නවා F සමානයි mu r. F සමානයි mu r. දරුවනේ mu කියන්නේ 0.4යි. r කියන එක නා ඔය අවස්ථාවේදී මෙන්න මේ r කියන එක නා mg බලයට සමානයි. mg බලයට සමානයි. ඒ කියන්නේ m කියන්නේ 1යි කිලෝග්‍රෑම් 1යි g කියන්නේ 10යි. දරුවනේ නිව්ටන් 10ක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි අභිලම්බ ප්‍රතික්‍රියාව r විදිය සලකනවා. ඒක ඔය අවස්ථාවේදී නිව්ටන් 10ක් වෙනවා. අපි මෙතෙන්ට නිව්ටන් 10ක් දාමු. හරි. නිව්ටන් 10යි. දරුවනේ මෙතනින් එනවා නිව්ටන් 4ක බලය. හරි. ඒතර දරුවනේ මේ මං ගණනය කිරීමක් කරා. සමාන mu r දාලා. අතර මේ ආවේ මෙන්න මේ ඝර්ෂණ බලය තියෙන්න පුළුවන් උඩරිම අගය. මේක මම අඳින්නම්. මේක මට ගාන පැහැදිලි කරන්න පුළුවන්. ඝර්ෂණ බලය අපි යොදන බලය සහ ඝර්ෂණ බලය කියන ප්‍රස්ථාරය. අපි ඝර්ෂණ බලය සිම්පල් F විදිහට අපි මේ අක්ෂයට අපි කාලය ගමු දරුවනේ. කාලය විදිහටත් ගත්තොත් අපි යොදන බලය වැඩි කරන්න දරුවනේ
ඔය ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙලා දරුවනේ යම් අවස්ථාවක ඕක උපරිම අගයකට එනවා. මෙන්න මේ ලක්ෂයට අපි කියනවා දරුවනේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලයෙන් පස්සේ දරුවනේ ඕක චලනය වෙනවා. පළවෙනියටම දරුවනේ මේවා ගැටලුවක් හදද්දී F සමානයි μr දාලා මෙන්න මේ ඝර්ෂණ සංගුණකය හොයාගන්න ඕනේ. සීමාකාරී ඝර්ෂණ බලය. මොකද මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා මෙන්න මේ යොදන බලය වැඩි වුණොත් දරුවනේ ওই වස්තුව චලනය වෙනවා. එම අවස්ථාවේදී චලනය වන අවස්ථාවේදී මෙන්න මේ ඝර්ෂණ බලය යොදන බලයට සමාන වෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවකින් මේ වස්තුව චලනයට ලක් වුණොත් මෙන්න මේ ඝර්ෂණ බලය කියන කෙනා මේ යොදන බලයට සමාන වෙන්නේ නැහැ දරුවනේ. එහෙනම් ඔබ ප්‍රථමයෙන් කරන්න ඕනේ මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය ගණනය කරන එක. F සමානයි μr කියලා දාලා අපි ගණනය කරන්න දරුවනේ සීමාකාරී ඝර්ෂණ බලය. මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 4ක් එනවා දරුවනේ. අපි යොදන බලය නිව්ටන් 2.5යි. එහෙනම් ගැටලුවක් නැහැ. මේකේ තියෙන සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක්. එහෙමනම් දරුවනේ මෙන්න මේ F කියන බලය F නෝට් කියලා මම ගන්නවා. F නෝට් කියන බලයත් නිව්ටන් 2.5ක්ම විය යුතුයි. නිව්ටන් 2.5ක්ම විය යුතුයි. නිව්ටන් 2.5ක්ම විය යුතුයි. උත්තරේ එන්නේ දරුවනේ 1. මේ මම නැවත ගැටලු කියන්නම්. ස්කන්ධ කිලෝග්‍රෑම් 1ක් වන ලී කුට්ටියක් තිරස් මේසයක තබා ඇත. ලී කුට්ටිය හා මේසය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.4ක් වේ. කුට්ටිය මත නිව්ටන් 2.5ක තිරස් බලයක් යොදන විට ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය කොහොමද? නිව්ටන් 2.5ක තිරස් බලයක් යොදනවා නම් ඒ මත ක්‍රියා කරන තිරස් බලයත් නිව්ටන් ඝර්ෂණ බලයත් නිව්ටන් 2.5යි දරුවනේ. ඉතින් මේක ඇත්තටම 2.5ට 2.5ක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය. ඉතින් නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියන්නේ දරුවනේ අපි යම් ක්‍රියාවක් කරද්දී යොදන බලයට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද විශාලත්වයෙන් සමාන වූද ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා බලයක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක තමයි වෙන්නේ. පළවෙනියටම අපි කරන්න ඕනේ මෙන්න F සමාන μr දාලා මේක සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක්ද කියලා බලන එක. ඔය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වුණොත් දරුවනේ මෙන්න මේ F කියන එක්කිනාට එන අගය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි යම් ඊළඟ ගැටලුවට. හතලිස් දෙවැනි ගැටලුව. දරුවනේ 42 වෙනි ගැටලුවෙන් අපෙන් අහන්නේ ගණිතමය සංකල්පය ගණිතමය ආකාරයෙන් විසඳන්න ඕන ගැටලුවක් නෙමෙයි. ඒක ඔබේ තීරිය ආශ්‍රිත දැනුමෙන් විසඳන්න ඕනේ ගැටලුවක්. ඒක මම කියන මෙන්න මේ විදිහට. ගෘහ විදුලි කේතලයක ඇති ජලය මිනිත්තු 3ක කාලයේදී සෙල්සියස් 100 උෂ්ණත්වයට ළඟා වන අතර තවත් මිනිත්තු 2ක කාලයක් කේතලයේ ක්‍රියාත්මක කරනු ලැබේ. පහත ප්‍රකාශ සලකන්න. අවසන් මිනිත්තු 8ේදී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 දක්වා ඉහළ ගියේ. උෂ්ණත්වය සෙල්සියස් 100ට ළඟා වූ විට පමණක් ජලය වාෂ්පීකරණය ආරම්භ වේ. පළමු මිනිත්තු 3න් පසුව කේතලයේ පතුලේ පැන නගින වායු බුබුළු වැඩිපුරම අඩංගු වන්නේ ජලයේ දිය වූ වාතයයි. හරි. දරුවනේ මේක උත්තරේ එන්නේ B සහ C. මේක තීරය වලදී දීර්ඝ විදිහට කතා කරනවා. එතකොට මේක අපිට අඳින්න තියෙන දරුවනේ
මේක ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. ඒ ප්‍රස්ථාරය ඇසුරෙන් අපි ගණන් ගොඩනගන්න උත්සාහ කරනවා. මේක යම් කාලයක් ගත වෙන වැඩක් දරුවනේ. ඒ කියන්නේ මේ කොටස උගන්වන්න අපිට තියරි කොටස් තාපයට අදාළ තියරි කොටස් ආවරණය කරන්න ඕන පළවෙනියෙන්. ඊට පස්සේ අපි යනවා 43 වෙනි ගැටලුවට. මෙන්න මෙහෙම කියන්නේ සීසෝක සීසෝවක් සිරස්ව තුලිතව පවතී. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 15ක් වන ළමෙක් විවර්තනයේ සිට මීටර් 2ක් දුරින් සීසෝවේ එක් පසෙක වාඩි වූයේ නම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන වෙනත් ළමයෙකු සීසෝවේ සිරස් තුලිතයට පැවතීම සඳහා විවර්තනයේ සිට විරුද්ධ පසින් කොපමණ දුරකින් වාඩි විය යුතුද? මම නැවත කියන්නම්. සීසෝවක සිරස්ව තුලිතව පවතී. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 15ක් වන ළමයෙක් විවර්තයේ සිට මීටර් 2ක් දුරින් සීසෝවේ එක් පසක වාඩි වූයේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන වෙනත් ළමයෙකු සීසෝවේ තිරස් තුලිතයේ පැවතීම සඳහා විවර්තයේ සිට විරුද්ධ පසින් කොපමණ දුරකින් වාඩි විය යුතුද? හරි. දැන් මේ විවර්තය කියන කොටස විවර්තය කියන එක කියන්නේ මෙන්න මේ එකක්. ඒ කියන්නේ ඔන්න ඔය සීසෝ අපි ගත්තොත් ඔහොමනේ තියෙන්නේ දරුවනේ. මේක ඔයාලා හිතන්න තිරස්ස සමතුලිතව තියෙනවා කියලා. එතකොට මේක කියන්නේ කිලෝග්‍රෑම් 15යි. 15යි කිලෝග්‍රෑම්. මෙන්න මෙහෙම කිලෝග්‍රෑම් 15ක් බර එක්කෙනෙක් ඔන්නම ඉන්නවා කියලා හිතන්නකො. කිලෝග්‍රෑම් 15යි යාගේ බර. 43 ගැටලුව. කිලෝග්‍රෑම් 15යි එයාගේ මීටර 2යි දිග. මීටර 2යි දිග. ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්න එක්කෙනාගේ කියන දරුවනේ මේකේ එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. ඒතර දරුවනේ මෙන්න මෙයාගේ විවර්තයේ ඉඳන් තියෙන දුර අහන්නේ. අපිට ඕන නම් A B C කියලා මෙන්න මේ පොයින්ට් තුන B වටා මේ දිශාවට දානවා කූරුණයක්. 2 මීටර් වැඩි කිරීම 150යි නිව්ටන්. මම මේක නිව්ටන් 150ක් කියලා ගන්නවා. ඍණ 200යි නිව්ටන් වැඩි කිරීම AB සමානයි බිඳුවයි. සමානයි බිඳුවයි. මම මෙහෙම කරනවා. මේක වැඩි කරලා 300යි නිව්ටන් මීටර් සමානයි 200යි AB. AB කියන්නේ මෙන්න මේක බෙදීම මේක. බිඳු දෙකට බිඳුවක් කපනවා. දෙක බෙදීම 3 කියන්නේ AB වලට උත්තරයක් හදාගන්නේ 1.5 මීටර කියලා. කොයි විදිහට? මේක ඕනනම් ඔයාලා මෙහෙම හිතන්නත් පුළුවන්. මීටර 2 වැඩි කිරීම 15 සමාන වෙනවා. මෙන්න මෙතන තියෙන දුර වැඩි කිරීම මෙන්න මේකට. තව දරුවෝ මෙහෙම හදයි. 2 වැඩි කිරීම 15 සමානයි 20 වැඩි කිරීම AB. ගැටලුව නෑ දරුවෝ. 30 බෙදීම 20 සමානයි AB. AB සමානයි 1.5 මීටර. මේක තමයි අපි කියන්නේ මේක අපි හිතමු ලොකු මේ වගේ සරල එකක් එන්නේ නැතුව අපි හිතමු විභාගෙට මෙහෙම තුන් තැනකින් වාය තිබ්බා කියලා. ඔය විදිහට මෙහෙම මැද්දෙන් විවර්තන ලක්ෂයක් දාලා ත්‍රිකෝණයක් විදිහට මේ විදිහට R කියලා එකක් දාලා M1G M2G M3G ඒ විදිහට තිබ්බා කියලා හිතමු. දැන් මේ වගේ අවස්ථාවක දරුනේ ඔය විදිහට මේ දාන්න බෑ. එතකොට දාන්න ඕනේ මේ විදිහටම තමයි. මේ විදිහ මේ කෙටි විදිහක් සහ මේක සරල විදිහක්. හැබැයි මේ විදිහ දැනගෙන මේ විදිහ දැම්මම කමක් නැහැ. හැබැයි යම් දරුවෙක් මෙන්න මේ විදිහටම ගැටලුව හැමදාම හදන්නවා නම් මේ ගැටලුව විතරයි නම් හදන්නේ ඒ දරුවන්ට පොඩි ගැටලුවක් නිර්මාණය වෙනවා විභාගෙදී. මේ වගේ ගැටලු ගොඩක් දුරට නැවත විභාගෙදී අහන්නේ නැහැ. මොකද මේක භෞතික විද්‍යාව කොටස මේ පේපර් එකේ ගොඩක්ම ලේසි කරලා තිබ්බේ. හැබැයි මේ අවුරුද්ද ලියපු ළමයි මේ කොටස වරද්දගෙන තියෙනවා ගොඩක්. හරි. ඒ විදිහට තමයි 43 වෙනි ගාන එන්නේ. පියන් දරුවනේ 44 වෙනි ගැටලුවට.
44 වෙනි ගැටලුව දරුවනේ මෙන්න මෙහෙම කියන්නේ. ලින්දක ජල මට්ටමේ ඉඳන් මීටර් 15ක් ඉහළින් ජල ටැංකියක් තියෙනවලු. ලිඳෙහි ජලය කිලෝග්‍රෑම් 1000ක් පොම්ප කිරීමට අවශ්‍ය අවම ශක්ති ප්‍රමාණය කොපමණද? ඔව්. ඉතින් පොම්පයකින් දරුවනේ ජලය ගහනවා නම් ටැංකියකට. පොම්පයකින් ජලය ගහනවා නම් ටැංකියකට. සහ ඒකෙදි අපිට කියලා තියෙන්නේ මෙන්න මේ උස සහ ස්කන්ධය කියන දෙක විතරයි දරුවනේ. උස සහ ස්කන්ධය කියන දෙක විතරයි. එතකොට අපිට ප්‍රවේගයක් කියලාත් නැහැ. ඒ වගේම මේක කොච්චර ප්‍රමාණයක් ඉහළට තප්පරයකට පොම්ප වෙන ප්‍රමාණයක් කියලාත් නැහැ. එතකොට අපිට මේ අවස්ථාවේදී ගන්න වෙන දරුවනේ mgh විභව ශක්ති වැඩිවීම. mgh E සමානයි mgh. m කියන්නේ කිලෝග්‍රෑම් 1000යි. g කියන්නේ අපි දන්නවා 10යි. h කියන්නේ දරුවනේ මේකේ දීලා තියෙනවා මීටර 15 කියලා. උත්තරයක් එනවා 1000 වැඩි කිරීම 10000යි. 10000 වැඩි කිරීම 15 කියන්නේ 15යි 1 2 3 4යි. ජූල්. හරි. අපිට දැන් මේක ජූල් වලින් දීලා තියෙන්නේ. අපි උත්තරය අරන් තියෙන්නේ ජූල් වලින්. හැබැයි මේකේ උත්තර දරුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කිලෝවොට් පැය වලින් විතරයි. හරි. අපි දැන් මේක කිලෝවොට් පැය වලට හරවා ගැනීම කියන කොටස මීළඟට කරන්න ඕනේ. ඒතර අපි ජූල් කියන්නේ දරුවනේ වොට් තප්පර. වොට් තප්පර. එහෙනම් මම මේක ලියා ගන්න පුළුවන් 15000යි 1,50,000යි වොට් තප්පර කියලා. හරි. එහෙනම් මම මේක 1000න් බෙදලා කිලෝවොට් තප්පර කරගන්නවා. ඒතර ඔන්න 1 2 3 1 2 3 150යි කිලෝවොට් තප්පර කිලෝවොට් තප්පර. හරි. දැන් තප්පර පැය කරන්නේ කොහොමද දරුවනේ? තප්පර විනාඩි කරන්න අපි 60න් බෙදනවා. විනාඩි පැය කරන්න නැවත 60න් බෙදනවා. එහෙනම් මෙන්න මේ 150 කියන අගය 60 වැඩි කිරීම 60න් බෙදන්න ඕනේ. කිලෝවොට් පැය කරන්න. හරි. අපි බලමු කීයද එන්නේ කියලා. අපි දන්නවා 60 වැඩි කිරීම 60 කියන දරුවනේ 3600යි. මේ ඔයාලට කැල්කියුලේටර්ස් දෙනවා. එතකොට කැල්කියුලේටර් එකේ ගහලා ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. කැල්කියුලේටර් 150 බෙදීම 3600. උත්තරේ ගන්න 0.04යි කියලා මම ලියනවා 4.116 වැඩි කිරීම 10 ඍණ 2. මේක උත්තර තියෙන දරුවනේ මේ විදිහට. ඔයාලට මේකේ පේනවා ඇති. මම හදලාගත්ත ගාන. ඒ උත්තර තියෙන්නේ දරුවනේ 0.0 ගානෙමයි. 0.0416 කිලෝවොට් පැය. මේක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ දරුවනේ මේකෙදි අපිට දීලා තියෙන්නේ 0.04යි 2 කියන උත්තරේ. එතකොට අපි 4.16 වෙනකොට මේකදී අපිට තෝරගන්න ඕනේ හොඳම උත්තරේ තමයි දෙවෙනි උත්තරේ 0.04යි 2 කියන උත්තරේ.